මේ වැඩේ අප්සෙට් වෙනවා. තේරෙනවනේ කියන්නේ. දැන් ඔය ගිය අවුරුදු වලට මතකද දන්නේ නැහැ 2024 ලංකාවට දවස් දෙකක් විතර කරන්ට් ගියා එකපාරට. දවස් 1යි ගාණක් කරන්ට් ගියා. ඒ උනේ පානදුරේ පැත්තේ වඳුරෙක් පැනලා මේ ට්‍රාන්ස්ෆෝමර් එකකට. ඒකට පානදුරේ ට්‍රාන්ස්ෆෝමර් එකට වඳුරෙක් පැනනවා කොහොමද ලංකාවෙම කරන්ට් යන්නේ? ඒක මාර්ගාදන්නේ පානදුරේ පයින්නා වඳුරෙක් උන්ගේ කරන්ට් වයර් එකකට. අර කොහෙවත් ඉන්න නුවර පේක බිබී උන්ගේ ගෙදර ලයිට් යනවා. ඒක කොහොමද වෙන්නේ? ඒ අරක තමයි කේස් එක. ඒ කියන්නේ මේකයි. දැන් පානදුරේ ට්‍රාන්ස්ෆෝමර් එකට වඳුර පයින්නවා. 2500 ඒ වෙලාවේ හිතන්නකො ලංකාවේ 2000ක් නෙමෙයි ඒ වෙලාවේ පට්ට මේ ඉරිද දවාලකද උනේ. නිවාඩු දවසක දවාලක. එතකොට මේ ලංකාවේ විදුලි පරිභෝජනේ හරි අඩුයි. ওই නිවාඩු දවස්වල ලංකාවේ විදුලි පරිභෝජනේ හරි අඩුයි. මොකද කර්මාන්තශාලා වැඩ කරන්නේ නැහනේ. කර්මාන්තශාලා වැඩ කරන්නේ නැතර විදුලි පරිභෝජනේ හරි අඩුයි. ඒතර විදුලි පරිභෝජනේ ওই 1000 ගාණක් තමයි දීලා තියෙන්නේ මේ වෙලාවේ. ඒ 1000 ගාණක් දීලා තියෙන්නේ එහෙම ලොකු කේස් එකක් නෑ. 1000 ගාණත් ඔය එද හොඳට ඉරිද දවල් වෙලාවක් සෝලම තමයි ගොඩක් දුවලා තියෙන්නේ මේ වෙලාවේ. පවර් ප්ලාන්ට් එක දාගෙන ඉන්න ඕනේ නැහැ. හොඳට ඉරේලිය තියෙන වෙලාවක සෝලා වලින් තමයි ෂේප් එකේ දුවගෙන ඉඳලා තියෙන්නේ. හරිද? ලංකාවේ පවර් සිස්ටම් එකේ පොඩි අවුලක් තියෙනවා. අර ගෙවල් වල ගහලා තියෙන සෝලා පැනල්ස් විදුලි බල මණ්ඩලයට විදුලි බල පද්ධතියට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ කියන්නේ එකෙන් කොච්චර වැඩි කරනවද අඩු කරනවද එකෙන් ගන්න එක කියන්නේ කන්ට්‍රෝල් කරන්න බෑ. ඒකයි ඒ වෙලාවේ වලට මතකද දන්න නෝටිස් එකක් දුන්නා සෝලා ඔක්කොම ඕෆ් කරගන්න කියලා ගෙවල් වල. මොකද ඒක ස්ටේබල් කරගන්න බෑ අපිට. එතකොට ඒකේ තිබ්බා මේ පාඩමට අදාළ හින්දා කියන්නේ අනවශ්‍ය කතන්දරයක් නෙමෙයි. එතකොට මේ දැන් ඒ වෙලාවේ වෙලා තිබෙන්නේ මොකද්ද අපේ ප්‍රධාන පවර් ප්ලාන්ට්ස් ගොඩක් ඒවා හයිඩ්‍රෝ මොකුත් වැඩි දුවන්නේ නැහැ. ලංකාවේ විදුලි පරිභෝජනය අඩුයි. කට්ටියම ගෙවල් වල ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරලාට එච්චර සීන් එක නෑ පොඩ්ඩක් නිවාඩු වෙන්නවා. එතකොට මේ එහෙම ඉන්න වෙලාවක බේස් ලෝඩ් දිව්වයි කියන්නේ සාමාන්‍යයෙන් ඔය කොහොමද බේස් ලෝඩ් කියලා යම් ගානක් දුවනවා පොඩි කෝල් වගේ පවර් ප්ලාන්ට් එකකින් ඩීසල් ඒ වගේ පවර් ප්ලාන්ට් එකකින් දුවනවා. ඒක ලොකු ප්‍රමාණයක් සෝලාර් පාවිච්චි කරගෙන දුවගෙන ෂේප් එකේ කරදරයක් නැතුව ඉන්න වෙලාවක්. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? එකපාරට මෙන්න වතුර පයින්. ඊට පස්සේ 1500ක විතර තිබිච්ච යූසේජ් එක පානදුරේ සබ්ස්ටේෂන් එක ට්‍රිප් එච් එකෙන් කියන්නේ ඒකට බෙදා හරින යම් ප්‍රදේශයක් ට්‍රිප් එච් එකෙන් 1200 විතර අඩු වෙනවා. 1000 ඒ කියන්නේ මේ පැත්තම ට්‍රිප් වෙනවනේ ඕෆ් වෙනවනේ. ඕෆ් වුණාට පස්සේ වඳුර පයින් එකෙන් ඕෆ් වෙනවනේ එක පැත්තම. එතකොට මේ පැත්ත කරන්ට් එක නැති වෙන එකෙන් මේ පැත්තේ ගෙවල් පාවිච්චි කර කර හිටු විදුලිය නැති වෙන එකෙන් 1500 1200 විතර අඩු වෙනවා. එච්චරම අඩු වෙනවා 1300 අඩු වෙනවා. අඩු වුණාට පස්සේ ඔන්න දැන් මේගොල්ලෝ නගලා අඩු කරගන්න ඕනේ. මේගොල්ලෝ නගලා අඩු කරගන්න ඕනේ. නැත්තම් බෑනේ මේක බැලන්ස් වෙන්නේ නැහැ. මේ පැත්ත අඩු වෙච්ච ගමන් මේ පැත්ත අඩු කරගන්න ඕනේ. මේ පැත්ත අඩු කරගන්න අමාරුයි. ඒ වෙලාවේ වැඩි හරියක් දුවන්නේ සෝලා වලින්. ඒ වෙලාවේ ප්ලාන්ට් එක වැඩි ඒ වෙලාවේ මුළු ප්ලාන්ට් එකේ වැඩි හරියක් දීලා තිබ්බේ සෝලා වලින්. ඒතර සෝලාර් පැනල් වලට කන්ට්‍රෝල් එකක් නැහැ විදුලි මණ්ඩලේ. දැන් ඒ වෙලාවේ අර ඔක්කොම ප්ලාන්ට් ටික අපි දුව තිබ්බනම් එතකොට ඔන්න ලොකු දෙකක් තුනක් ඕෆ් කරගුවම ටක් ගාලා වැඩි කොට. විදුලි වල පද්ධතිය විදුලි වල මණ්ඩලේ කන්ට්‍රෝල් එකේ තිබිච්ච ප්ලාන්ට් එකක් දෙකක් ඕෆ් කරගන්න පුළුවන් එහෙනම්. එහෙනම් සෝලාර් ඕෆ් කරගන්න බෑනේ. එහෙනම් ඉතින් ගෙවල් වලට කෝල් කරගෙන කියන ඕෆ් කරපන් ටක් ගාලා ඕෆ් කරපන් කියලා එයාලට කියන කතා කරලා කියනවා සෝලාර් ඕෆ් කරපන් කියලා. එතකොට ඒක කන්ට්‍රෝල් කරගන්න අමාරුයි පොඩි කාලයක් ඇතුළත. මොකද ගොඩක් කලාවට සෝලා වලින් තමයි ඒක තිබ්බේ. මුළු පද්ධතිය වැඩි හරියක් සෝලා වලින් තිබ්බේ. ගොඩක් දවසේ. එතකොට ඒක කන්ට්‍රෝල් කරගන්න බැරි වීමත් එක මොකක්ද උනේ? සිස්ටම් අන්බැලන්ස් වුණා. සිස්ටම් අන්බැලන්ස් වෙලා හර්ට්ස් ගාන ගියා 51.0 ගානකට. 51.0 ගානකට ගියපු ගමන් ඔටෝ ඕෆ් වෙන්න තමයි ලංකාවේ විදුලි පද්ධතිය හදලා තියෙන්නේ. මොකද නැත්තම් ගෙවල් වලට වන්දි ගියපන්කො ඊට පස්සේ. ඒ දැන් 52 වෙලා ගෙදවල් වල තියෙන සියලුම ටීවී රේඩියෝ ඔක්කොම වලට ගහලා ගියොත් එහෙම කොහොමද? ඊට පස්සේ මුළු සිස්ටම් ෂට් ඩවුන් වෙන්න තමයි සිස්ටම් එක හදලා තියෙන්නේ. 51 ගානක් පැන්න ගමන්. එහෙම ෆ්‍රීකවන්සි වැඩි වෙච්ච ගමන් මුළු ලංකාවේ සිස්ටම් එක ඔටෝ ඔෆ් වුණා. ලංකාවටම කරන්ට් එක නැහැ. සිස්ටම් එක ඔටෝ ඔෆ් වුණාම තියෙන ප්‍රශ්නේ තමයි නොරොච්චෝලේ ඔෆ් වෙන්නේ. නොරොච්චෝලේ තමයි අපේ හොඳම හයිය. එතකොට නොරොච්චෝලේ ඔෆ් වුණාම ආයෙක ඔන් කරන්න බෑ කම්පියුටරයක් ඔෆ් කරනවා ඔන් කරනවා වගේ. ඕක ඕෆ් කරාට පස්සේ ඔන් කරන්න කලින් වෙනම මේන්ටනන්ස් ප්‍රොසීඩර් එකක් තියෙනවා. ඒක රත් වෙන එක ඒ කියන්නේ ඒක රත් වෙලානේ වැඩ කරන්නේ. ගල්ලංගුරු බලාගාරයක් කියන එකේ වෙන්නේ ගල්ලංගුරු පුච්චලා වතුර රත් කරනවා. වතුර රත් කළා වතුරෙන් වාෂ්ප ගන්නවා. වාෂ්ප වලින් තමයි ටර්බයින් කරකවන්නේ. ඉතින් ඒක ඕෆ් වුණාට පස්සේ ඒක සීතල වෙන්න තියලා ඒක නිවෙන්න තියලා ආයෙත් රීස්ටාර්ට් කරලා ගන්න දවස් දෙකක් තුනක් යනවා. එතකොට ඊට පස්සේ දැන් නොරොච්චෝලේ වගේ මේන් පවර් ප්ලාන්ට් එකක් ඕෆ් වුණාට පස්සේ ඒක නැවත ආයෙසරයක් රීස්ටාර්ට් කරලා ඔක්කොම සාමාන්‍ය මේ දුවන තත්ත්වයට පත් කරගන්න දවසකට වඩා වැඩි කාලයක් යනවා.
අන්න ඒ අතරමැද්දේ කාලේ තමයි අපිට ලයිට් නැතුව තිබ්බේ. මොකද මේන් පවර් ප්ලාන්ට් එකක් ඕෆ් වුණොත් අපිට ඒ වෙලාවේ ආයි කරන්න දෙයක් නැහැ. වෙන පවර් ප්ලාන්ට් වලින් ඒක කවර් කරන්න බෑ. අපිට ගාන්ට අපේ ලංකාවේ පවර් ප්ලාන්ට් තියෙන්නේ ඇති ප්‍රමාණයට විතරයි. වැඩිපුර මොකුත් නැහැ. එතකොට විදුලි බල පද්ධතියට මෙගාවොට් 3000ක් ඕන නම් 3100ක් 200ක් වගේ දෙන්න පුළුවන්. හරි ඉලක්කම් මම වැරදිද පොඩ්ඩක් එහෙම. ඒ වගේ ගාණක් දෙන්න පුළුවන් පවර් ප්ලාන්ට් ගාණක් තමයි අපිට තියෙන්නේ. එතකොට දැන් ඊට පස්සේ දවසේ ආයි වැඩ කරන දවසක් එදා ලොකුවට මොහොතට කරන්ට් එක ඕනේ. ඒ කරන්ට් එක දෙන්න නම් අර බලාගාර ඔක්කොම ටික දුවන්න ඕනේ ඊට පස්සේ. එතකොට නොරොච්චෝල නැතුව කරන්න බෑ. අන්න ඒකයි කරන්ට් එක නැතුව තියන්න උනේ. ඔය කලින් 2016 යෝග වුණා දවස් 3ක්ද 4ක්ද කරන්ට් එක නැහැ ලංකාවට. දවස් 3ක්ද 4ක්ද කරන්ට් එක නැහැ 2016. ඒකෙත් රිලෙවෙද්දු බොටු විද්ද පැනලා තමයි. හරිද? එතකොට මේ දැන් ගිනි තියලාද මොකද ට්‍රාන්ස්ෆෝමර් එකක් කොහොම ගේස්සයක් අවුරුදු දවස්වල. එතකොට මේ මට මතක විදිහට අප්‍රේල් ඒ කාලේ ගුණේද දෙසැම්බර් ඇහෙන්නේ හයිය සුලි කුරාඩුවක් ආපු වෙලාවක වෙන්නේ නැති මම මතක නැහැ. ඒකට කොහොම හරි අර එකෙන් ට්‍රිප් වුණා වෙලා එක කතන්දරේ වුණා. කතානාත අන්න ඒ වෙලාවේ ඔය ඒ 2016 ඕක වෙනකොට දැන් විදුලි වල මණ්ඩලයේ ස්ට්‍රක්චර් එකක් තියෙනවානේ ජෙනරල් මැනේජර්, ඩිපියුටි ජෙනරල් මැනේජර් එහෙමම තියෙනවා. ඔය ප්‍රශ්නේ ආපු වෙලාව ඔය ප්‍රශ්න රිකවර් කරන්න හම්බුනේ අපේ කීර්තිසට. අර ඇඩ්වාන්ස් ඩිරෙක්ටර් කීර්තිස තමයි ඒ වෙලාවේ විදුලි වල මණ්ඩලයේ ඩිපියුටි ජෙනරල් මැනේජර්. ඇඩ්වාන්ස් ක්ලාස් එක කරන 27. සර් ඒතර සර් තමයි ඒක රිකවර් කරන වැඩේ ටක් ගාලා අලුතෙන් ට්‍රාන්ස්ෆෝමර් ගෙනල්ලා අර පැත්තෙන් බලාගාරේ ඔන් වෙන්න දාලා අරවා මේවා කරලා හින මැච් එකක් ගහලා තින්නේ මේ වෙලාවේ සර්. ඒක ප්‍රසිද්ධ කතන්දරයක් විදුලි වල මණ්ඩලය ඇතුලේ ඒක. ඒ කියන්නේ අර මේ ඒක රිකවර් කිරීමට වෙන මහන්සිය කියන එක. ඊට පස්සේ මේ කොහොම හරි ඕක තමයි කතන්දරේ. ඒතර අවස්ථිතිය කියන එක සෑහෙන වැදගත්. ඒතර වෙන රටවල් වල කරන්නේ සෝලා වැඩිපුර පාවිච්චි කරන නම් වෙන රටවල් වල කරන්නේ මොකද්ද? වෙන රටවල් වල දැන් කරන්නේ බැටරි පැක් තියාගෙන ඉන්නවා. හදිස්සියේ ඒ අඩු වැඩිවීම වලට ඒ අතරමැද පොඩ්ඩක් අඩු වැඩිවීම නෙවෙන්නේ. දැන් 2500ක් පාවිච්චි කර කර තියෙද්දි එකපාරට බිඳුව වෙන්නේ නැහනේ. 2200 විතර අඩු වෙන්න පුළුවන්. මේ මැද තියෙන ગેප් එක බැලන්ස් කරන්න බැටරි පැක් තියාගෙන ඉන්නවා. ඒතකොට ඩක් ගාලා අඩු වුණොත් බැටරි පැක් එකෙන් දෙනවා. වැඩි වුණොත් බැටරි පැක් එක charge වෙනවා. අන්න එහෙම තමයි තියන්නේ. ඒතර ලංකාවේ බැටරි පැක් වැඩේ කරන්න අමාරුයි. මොකද අපේ අර මම කැම්පස් එකේ ඉන්නකොට 4 වෙනි අවුරුද්දේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක විදිහට තිබ්බේ. ඒ ප්‍රශ්නේ එක මාස් ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකට දෙනවා අවුරුද්දක් ඒ ප්‍රොජෙක්ට් එකට දෙනවා. ඒකට එංගලන්ඩ් වලින් සපෝටිව් ටීම් එකක් හම්බුණා. ප්‍රොෆෙසර් උදයංගස ඒ කියන්නේ මේ වෙලාවේ බලශක්තිය අමාත්‍යාංශ ලේකම් ඉන්න සර් තමයි ඒකේ අපි තුන් දෙනා මමත් එක්ක ප්‍රොජෙක්ට් එක කරේ තව දෙන්නයි හැමෝම කරනවා ප්‍රොජෙක්ට්. මගේ ඉන්න තුන් දෙනාගේ කණ්ඩායමේ සුපර්වයිසර් හිටියේ උදයංගස. ඒතර අපේ ප්‍රොජෙක්ට් එක තිබ්බේ ඒ ප්‍රශ්නේ විසඳලා බැටරි පැක් හදන්න ලෑස්ති කරන්න සහ ඒ බැටරි පැක් වලට යන වියදම එස්ටිමේට් කරන්න කියලා. අවම මට්ටමින් මේක බැලන්ස් කරන්න නම් ඒ කියන්නේ අඩුම මට්ටමේ කියන්නේ මුළු සිස්ටම් එකම බැටරි වලින් දුවන්න මේ අර පොඩි ගාණක් අඩු වැඩි වෙන එක බැලන්ස් කරන්න බැටරි දාන්න උනත් ඩොලර් බිලියන 1.2-3ක් දානවා. වියදම. ඩොලර් බිලියන. ඉතින් එච්චර ෆන්ඩ් කරන්න අපේ රටවල සල්ලි නැහැ ඒකට. ඊට පස්සේ තමයි ඒ වෙලාවේ යෝජනාවක් ආවා. එහෙනම් අපි මෙහෙම කරමු ලොකු කම්පැනි වලට ගියමු බැටරි පැක් අරගෙන අපිට ඒව රෙන්ට් කරන්න කියලා. ඒ උදාහරණයක් ඩයලොග් එකට කියන්න පුළුවන් ඩයලොග් එකේ සල්ලි තියෙනවා. ඔය ඩයලොග් එකට කියන්න පුළුවන් ලොකු බැටරි පැක් එකක් අරගෙන අපේ ඔයාලත් පාවිච්චි කරන කරන්ට් නැති වෙලාවට ඒවට ගන්න පාවිච්චි කරන්න ලංකාවේ මේ වැඩේට සප්ලයි කරලා දෙන්න. ඒතර ආණ්ඩුවෙන් තනියෙන් කරන්නේ නැතුව 20 දෙනෙක් විතර ඒ වගේ ලොකු කම්පැනි 20ක් විතර එකතු වුණොත් තැන් වල බැටරි පැක් ගහගෙන වැඩේ කරන්න පුළුවන්. අන්න ඒක දැන් පටන් ගන්න තියෙනවා. මම දැක්කා මේ අවුරුද්දේ මුල තිබ්බා ඒ BESS කියලා කියන බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් කියලා BESS සඳහා ටෙන්ඩර් කැඳවීම කියලා මේ පාර දාලා තිබ්බා. ඒතකොට දැන් ලොකු කම්පැනිස් ඒ ගණන් වලට බැටරි පැක්ස් අරගෙන බැටරි පැක්ස් කියන්නේ මෙච්චර පැක්ස් නෙමෙයි මේ කාමරේ විතර මේ පෝල් එක විතර ඒවා. අයි කරලා ඒවා නැෂනල් ග්‍රිඩ් එකට කනෙක්ට් කරනවා. අපි ඒගොල්ලන්ට සල්ලි දෙනවා ඒකට. දැන් එහෙම වැඩක් යනවා. මොකද එහෙම කරේ නැත්නම් අපිට තවත් සෝලාර් පැනල් ගන්න බෑ සිස්ටම් එක ඇතුළට. තවත් සෝලාර් පැනල් ගහන්න බෑ. දැන් පහුගිය කාලේ සෝලාර් ගෙවල් වල ගහපු කට්ටියට කරන්ට් එක දෙන්න يعني සල්ලි දෙන්න පරක්කු වුණා ගොඩක්. පරක්කු වුණා කියන්නේ ඇග්‍රීමන්ට් ගහන්න පරක්කු වුණා. පරක්කු වුණා කියන්නේ ගන්න බෑ. ඉතින් يعني ගහන එක කරදරයක් අපිට. ඒකයි වැඩේ. දැන් ආයිත් ඒක ෂේප් එකකින් යනවා.
ඒතර අවස්ථිතිය කියන්නේ එහෙම දෙයක්. එච්චර වැදගත් දෙයක්. අවස්ථිතිය කියන ඒවා තේරුම් ගන්න ඕනේ. අවස්ථිතිය වැඩි නම් කැරකෙන එකක් වෙනස් කරන්න අමාරුයි. අවස්ථිතිය අඩුයි නම් ලේසියෙන් වෙනස් වෙනවා කරගෙන එක. තේරෙනවනේ කියන එක. කරගෙන ලේසියෙන් වෙනස් වෙනවා. හරිද? ඔය වගේ දෙයක්. එතකොට දැන් මෙතන තියෙනවා මෙහෙම කතන්දරයක්. එතකොට ඕක තමයි ඔය විදුලි වල පද්ධතියෙත් කතන්දරේ. දැන් මේක අපි මේ අවස්ථිති ගූර්ණේ රඳාපවතින සාධක දෙක තේරුම්